ආයෙත් මම චන්ද්‍රික බාලසූරිය ඕලයි වාහනේ සර්විස් කරන කිලෝමීටර් කීයෙන් කියනවා. දැන් ඉතර වාහනේ සර්විස් කරන කිලෝමීටර් 2500 ක. දැන් 5000 වෙලා 10000 වෙලා 15000 වෙලා 20000 වෙලා ඒක සීමාවක් නැහැ. ඒක ඔයිල් මාරු කරන එකේ ඔයිල් වල ක්වොලිටියත් එක අපි දන්නේ නැහැ ඒක සම්බන්ධයෙන්. කොහොමද අනිවාර්යයෙන්ම වාහනේ කිලෝමීටර් 5000න් 5000කට ඔයිල් මාරු නොකරත් අනිවාර්යයෙන්ම වාහනේ සර්විස් එක කරගන්න. මොකද ඒකට මේ අනතුරුවම කරගෙන අතරමං නොවි ගමනක් යන ගොඩාක් බලපානවා මේ සර්විස් එක 5000යි කරගත්තා. හොඳයි ඒගොල්ලෝ. නැත්තම් මේ 20000 දුවන්නේ ගියොත් ඔයාලට මේ වාහනේ දෝෂ හඳුන ගන්න බැරුව යනවා. ඊට එක පාට අනතුරු වෙන්න පුළුවන් යම් හේතු දෙනවා. මම එකක් කියන්නම් දැන් මේ පෙන්නන්නම් මේ බ්‍රේක් පෑඩ්. මේ බ්‍රේක් පෑඩ් ගෙවෙනවා. දැන් මේ තියෙන අලුත් එකක මස්ස පේනවා ඇති. මේ සාමාන්‍යයක් මේ වාහනේ තිබිච්ච එක. මේ තියෙන්නේ ගෙවෙන්න ඔන්න මෙන්න තියෙන බොහොම කිට්ටුවෙන් තියෙන එක. මේ වගේ තත්ත්වයක ඕගොල්ලන්ගේ වාහනේ තිබුණොත් ඔයාලා කිලෝමීටර් 20000 3000 දුවනකොට මෙයා ගෙවෙන එක අපිට අඳුන ගන්න පරක්කු හොයාගන්න බැරුව යනවා. ඒ වගේ වෙලාවක දැන් මේ වගේ තත්ත්වයක තිබුණොත් අඳු පැත්තක කොහෙරි ගිහිල්ලා පල්ලම් බහින වෙලාවක මේක මේ චුට්ට ගෙවෙනවා ටක් ගන්න. මොකද බ්‍රේක් වලින් මේ බස් වලින් දැන් යකඩ මතුවේ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ වාහනේම ඩිස් එකක් කලින් අයින් කරපුවා. මේ තියෙන්නේ මේ මෙයා යකඩෙන් ගැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කපුලට හොඳට තේරෙනවා පත් තියෙනවා. ඊග වෙලාවට වාහනේ කවදාවත් භාවනය කරන්න එපා, පදින්න එපා. අතුල වල ඉන්නවනම් ඇහෙනවා නම් ඩ්‍රයිවර්ට හරි යන්න මේක යන්න එපා කියලා. මොකද මේක යකඩ ගැටෙච්චාම ගෙවුනහම අරන්න මේ ඉස්සර ගෙවිලා හොඳට. මේ ඩිස් එකේ මසයි, මේකේ මසයි පේන වෙලාවට මේක ඩිස් එකත් හොඳටම ගෙවිලා කැපිලා දැන් මේක තව හැරෙනවා. ඒක මේකත් යකඩ. ඊට පස්සේ මේක ගෙවිච්චාම මෙන්න මේ බ්‍රේක් පිස්ටන් එක. මෙයා එන සීමාවක් තියෙනවා මෙතන. ඒ සීමාව පනලා මෙයා එළියට පයින්නවා. පැන්නොත් මේක ඇතුළේ තියෙන බ්‍රේක් ඔයිල් ඔක්කොම කපාරට එළියට ගිහිල්ලා බ්‍රේක් ඔයිල් කොහොම යනවා. ඊට පස්සේ මුළු වාහනේ කොට බ්‍රේක් පැඩල් එක පාටම බහිනවා. ටිකක් බ්‍රේක් නැතුව යනවා. ඒ ඉඳන් අනිවාර්යයෙන්ම ඔයාලා මොන ඔයිල් එක දැම්මත් ඔයිල් මාරු නොකරුවත් කිලෝමීටර් 5000න් 5000න් මේ වාහනේ හරි තැනකට දාලා සර්විස් එකකට ගෑරේජ් එකකට දාලා මේක තත්ත්ව පරීක්ෂාවක් ලක් කරගන්න. මොකද අපි මේකේ මේ බ්‍රේක් ඊටපස්සේ බ්‍රේක් කොෂයක්ද එතකොට බෑලන්ස් බා මේකේ මේ රැක්කෙන් අපි ඔක්කොම මේක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා ඔයාලට අපි දැනුම් දෙනවා මේ වාහනේ දෝෂ තියෙනවා නම් මෙන්න මේ දෝෂ තියෙනවා මේකේ ඉක්මනින් අදා ගන්න නැත්නම් ධාවනය කරන්න එපා. මේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේක නම් ඔටෝ මැනුවල් නම් ක්ලච් වොෂර් එකේ ඉඳලා බ්‍රේක් වොෂර් අපි මේ මුළු පද්ධතියම මේකම පරීක්ෂා කරලා බලනවා මේකේ ප්‍රශ්න තියෙනවද තියෙනවනම් මේමයි කියන්නේ. ඔයිල් මාරු කරන්න එක මම නම් අපි කරන්නේ නැහැ. කරන්නේ 5000න්. මොකද මේ ඔයිල් එක 10000 15000 දිව්වත් මේ ෆිල්ටර් එකට අපිට තේරෙන්නේ මේක මෙයාට පුළුවන්ද කියලා එච්චර ක්‍රියාවක් කරගන්න මෙයාට එච්චර දුරට මේක ෆිල්ටර් කරලා ඉක්මනින් දෙන්න පුළුවන්ද කියලා. මොකද ඔයිල් ටික 30000 දුවන්න පුළුවන් වෙන්නේ මේ ෆිල්ටර් එකට පුළුවන්ද කියලා අපි එකක් ප්‍රශ්නයක්. ඒ ඉන්නවා හොඳම දේ ඔයිල් මාරු කරුවත් මේ 5000න් 5000ට අනිවාර්යයෙන් මේ වාහනේ ගන්න හොඳ දන කරලා දාලා පරීක්ෂා කරගන්න 5000න් 5000 කරගත්තොත් අනතුරුත් ආපු කරගෙන ආරක්ෂිතව ගමනක් යන්න පුළුවන්. කිලෝමීටර් 5000කින් මේක කරගත්තා.